ආයුබෝවන් කියලා දත් සාදරයෙන් පිළිගන්නවා Travel with Lion YouTube නාලිකාව නරඹන ඔබ සියලු දෙනා. අද දවසේ අපි සෝදානම් වෙන්නේ අපේ apartment එකේ අපේ ගෙදර අපි පාවිච්චි කරලා ඉවතලන බෝතල් කොහමද සල්ලි කරගන්නේ කියන එක සම්බන්ධව පුංචි වීඩියෝ එකක් ඔබට ගේන්න. ඒ වීඩියෝ එක හරහා ඔබ දැනුවත් කරන්න රුමේනියාවට එන්න ඉන්න ඔබ රුමේනියාවේ දැනට ජීවත් වන ඔබ රැකියාවේ නියුතු ඔබ කොහොමද ඔබගේ ඉවතලන ප්ලාස්ටික් බෝතල් වීදුරු බෝතල් බියර් කෑන් වගේ බෝතල් වලින් කොහොමද අපි සල්ලි හොයන්නේ කියන එක සම්බන්ධව ඔබව දැනුවත් කරන්න තමයි අද මේ සුවිශේෂී වීඩියෝ ඔබ වෙනුවෙන් මුදා හරින්නේ. එහෙමනම් ආරාධනා කරනවා අපගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ස්කිප් නොකර මෙම වීඩියෝ අවසන් තෙක් නරඹන්න කියන ඉල්ලීමත් කරමින් ඔබ තවමත් අපගේ YouTube නාලිකාව Travel with Lion subscribe කළා නැත්නම් පහලින් තියෙන subscribe button එක press කරලා bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ගෙදර පාවිච්චි කරලා ඉවත දාපු බෝතල් ටික සල්ලි කරගන්න. ඉතින් මේ සල්ලි කරගන්න මැෂින් එක තමයි මේ ඉස්සරහින් තියෙන්නේ. මැෂින් දෙකක් තියෙනවා. අපි නම් තාම දාලා නැහැ මේකට මේ පරණ බෝතල්. අපි බලමු මේකට try කළාම අහන්නත් කෙනෙක් නැහැ. මෙන්න මේ ඔබට පේනවා ඇති මෙන්න මේ ලාංඡනේ මේ මැද රවුමක් වගේ තියෙන ලාංඡනේ තියෙන බෝතල් විතරයි මෙතෙන්ට දාන්න පුළුවන්. මේක බෝතලයකට එක බියර් කෑන් එකකට ඒ වගේම වීදුරු බෝතලයකට ලේ 750ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට ලැබෙන්නේ. අපිට try කරලා බලමු එහෙමනම් මේකෙන් කොහොමද අපි බෝතල් ටික දාලා අපි සල්ලි ගන්න කියලා. අපේ පළවෙනි අත්දැකීම මේකට දාලා ඉවරලා මේ මැෂින් එකට බෝතල් දාන එක. එහෙනම් බලමු අපි යාළුවෝ දෙන්නත් එක්ක ඇවිල්ලා ඉන්නේ. try එකක් දෙමු. එහෙනම් වැඩේ කරමු මේ වල්ලි. මුලින් අත දාලා බලන්න. දානකොට තමයි මම හිතන්නේ එනවත්. අපි දැන් ගොඩක් බෝතල් ගෙනල්ලා නම් තියෙනවා මෙතෙන්ට. අපි පාවිච්චි කරලා ඉදිරියදා පාවිච්චි කරලා දවසේ ඉවතලා ආපු බෝතල් අපි මේ try කරන්නේ ඒ බෝතල් ටික මැෂින් එකට දාලා එනවනේ සෙට් කරනවා වුණ එක බියර් කෑන් එකක් දැම්ම වලට පේන ඇති ලේ 750ක් ආවේ එකෙන්. අපි දාලමු දෙවණි එකක් දාලා ඔව් ලේ එකයි දැන් වැඩේ හරි ගියා. වැඩේ අල්ලගත්තා ස්කෑන් වෙලා යනවා මේක ඇතුළට දැම්මම ඔයාලට පේනවා. ලේ 3යි කොහමද තිරේ දිස්සනවා අපිට ලැබෙන ගාන. අනේක වැටුන්නේ නැහැ මල්ලි හරියට. අවුත් පිටිත්. ඔව් ඒක ගන්න ආයේ. ලේ 3යි 3ට දාන්න දෙන්නේ. හරි ස්කෑන් එක හරියට තියෙන්න ඕන. බාකෝඩ් එක ඒකට තමයි ස්කෑන් වෙන්නේ. ලේ 4යි 50ක් දැන් තියෙනවා. ලේ 5යි ටිකෙන් ටික වැඩි වෙනවා. ලොකු බෝතල් ප්‍රමාණයක් තිබුණා අපේ මාස 4ක විතර අපි පාවිච්චි කරපු ඒ බෝතල් ප්ලාස්ටික් බෝතල් වීදුරු බෝතල් බියර් කෑන් තමයි දාන්නේ. ලීඩල් එකේ තමයි මැෂින් එක තියෙන්නේ. මැෂින් දෙකක් තියෙනවා. මෙන්න මේ ලොකු සිදුරෙන් තමයි අතට දාන්න ඕනේ. ඒ දාපුවාම මෙතනින් ලෙස කිරණයක් ඇවිල්ලා ස්කෑන් වෙලා මේ ටී බෝතලේ තියෙන බාකෝඩ් එකට අනුව ඒක ස්කෑන් වෙලා බලමු අපි. ආයේ මුලින් ඉඳලා වැටෙන අරක චිට්ටයක් ආවද? මේ ඔක්කොම දාලා ඉවරනවා අපිට ඒකට අදාළ මුදල් ප්‍රමාණය සඳහන් කරලා පොඩි චිට් එකක් එනවා බිලක්. එතකොට ඒක මේ ලීඩල් එකට දීලා අපිට පුළුවන් අවශ්‍ය කරන බඩු ගන්න. මෙන්න මේ වගේ බිල් එකක් තමයි එන්නේ. එතකොට මේකේ ලේ 5යි ලේ 750ක් තියෙනවා. ලේ 5මාරක්. මේ වගේ අපි බෝතල් ටික ඔක්කොම දාලා ඉවරනවාම අපිට ලැබෙනවා සම්පූර්ණ කීයක් අපිට ලැබෙනවද කියලා. එහෙනම් අපි බලමු. අපේ යාළුවෝ දෙන්න යූසුළු මේ බෝතල් දමන ආකාරයක් තමයි පේන්නේ. ලොකු බෝතල් ප්‍රමාණයක්. අපි ඔය මාස 4ක විතර බඩු ටිකනේ. මාස 4ක විතර අපි පාවිච්චි කරමු ප්ලාස්ටික් බෝතල්, බීම බෝතල්, ඊට පස්සේ බියර් කෑන් මේ වගේ දේවල් තමයි මේ තියෙන්නේ.
ඒ රිජෙක්ට් එක පැත්තකින් තියාගන්න මල්ලි ඔක්කොම ටික. මේකෙත් තියෙන ලොකු බෑග් එකේ. රිජෙක්ට් එක පස්සේ දාමු අපි එකට. ඒක නැතුව ඇති මල්ලි එන. නෑ ඕක තිබුණට නෑ අර මෙන්න මේක තියෙන්න ඕන මේ ලාංඡනේ. මේක. එහෙමද? ඕකේ තියෙනවද බලන්න අර ලාංඡනේ නැත්නම් දාන්න බෑ. තියෙනවනේ. ඒකට හරවලා දාන්න බලන්න. දැනට අපිට සම්පූර්ණ මුදල දැන් මගේ අතේ ලේ 5යි භාගයක් තියෙනවා. දැන් 23මාරයි 24යි. ලේ 25යි. ඒක ගන්න බෑ. බලමු මේ ටික දාලා අවසානයේ අපිට කොච්චර ප්‍රමාණයක් රොමේනියානු මුදලින් අපිට ලැබෙනවද කියලා. මේක හොඳයි තන තන මේ වගේ බෝතල් එක ගොඩ ගන්නට වැඩිය මේ වගේ මැෂින් එකකට දාලා අපිට ඒකත් සල්ලි කරගන්න පුළුවන්. ඉතින් මේ එක ජන කොට්ටාශයක් ඉන්නවා. යාළගේ ජොබ් එකම වෙලා තියෙන මේ පරණ මේ ඉවත ලබන ප්ලාස්ටික් බෝතල් බියර් කෑන් එකතු කරන එක තමයි. ඉතින් මේකෙන් ලොකු ආදායමක් ඒ කට්ටිය ලබනවා. දවසකට මම හිතන්නේ බෝතල් 200ක් 300 500 අතර ප්‍රමාණයක් ඒ කට්ටිය ලොකු මළුවල කරගහගෙන අශ්ව කරත්ත වල පටවගෙන යනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒකෙන් ලොකු මුදල් ප්‍රමාණයක් මේ මිනිස්සු ඒක පාර්ට් ටයිම් ජොබ් එක වගේ කරන අයත් ඉන්නවා. ෆුල් ටයිම් කරන අයත් ඉන්නවා. ඉතින් ඒක ජොබ් එකක් හැටියට කරන අය ඉන්නවා. මේක ජන කොට්ටාශයක්. ඉතින් මේ ක්ලොත් සිටි එකේ පොරස්ටි පැත්තට වෙන්න මේ මිනිස්සු ගොඩක් කරන්නේ හැමතැනටම ගිහිල්ලා මේ අපාර්ට්මන්ට් එකට ගිහලා මේ ඉවත ලබන බෝතල් එකතු කරලා යාලා මුදල් කරගන්න එක තමයි. දැන් අපේ යාළුවා අනිත් මැෂින් එකේනොත් දානවා. මෙතන ඒකත් වැඩ කරන පාටක් තමයි තියෙන්නේ. බලමු අවසානයේ කොගෙම එකතුව කීයක් තියෙනවද කියලා. දැන් මේක නම් සම්පූර්ණ මුදල් අපිට මේ 31ක් වගේ සටහන් වෙන්නේ. මේ කැම්ප් එකට QR කෝඩ් එක. ඔව් QR කෝඩ් එක නැතිව දාන්න බෑ මල්ලි ඩැමේජ් වෙච්ච. ඔකේ දාන්න දෙන්න. බෝතල් කීයක් විතර තියෙනවද? වැඩ දාන්න බැරියොත් පාරට ආන්න බලන්න. ඔබට පේනවා ඉතින් මැෂින් එකේ මේ සුදුරෙන් ඇතුළු කරාම රතු පාටින් එළියක් ඇවිල්ලා මේකේ ස්කෑන් බාර් එකේ ස්කෑන් වෙනවා. ඒකට අනුව තමයි මෙතනින් අපිට කීයක් ලැබෙනවද කියලා තීරණය කරන්න. කොහොම කරත් මොන බෝතලේ දැම්මත් අර මම පෙන්නපු ලාංඡනයේ තියෙන බෝතලයක් දැම්මත් ලේ භාගයක් තමයි අපිට ලැබෙන්නේ. මේ ගොඩක් ඇතුළට ගිහිල්ලා පිළිවෙලකට ඒක ඇතුළට ගිහිල්ලා ස්ටොක් වෙන ආකාරයක් තමයි පේන්නේ. ගොඩක් ඈතට යනවා මේක අපිට ඇස් දෙකෙන් දැලුවාම තේනවා දිගට තියෙනවා. පොලක් දිගේ දිගට යනවා. දැන් ලේ 39ක් භාගයක් වගේ තියෙනවා මේකේ. ඕකේ ලේ 8ක් තියෙනෝනේ. හරි ඔන්න ආවා මැෂින් එකෙන් අපිට අදාළ මුදල් පත මේක අපිට මේ ලීඩල් එකට දීලා සල්ලි කරගන්න පුළුවන්. මෙන්න අනිත් එකේ ලේ 8ක් තියෙනවා. මේ ඉතුරු බෝතල් ස්කෑන් වෙන්නේ නැති බෝතල් දාලා යන්න වෙනම හදලා තියෙනවා. මෙන්න මේවට මේ ස්කෑන් වෙන්නේ නැති බෝතල් වෙනම දාන්න. ඉතින් ගොඩාක් මිනිස්සු ඒ බාකෝඩ් එහෙම හරියට නැති බෝතල් මේකට දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් හරි පිළිවෙලයි මේ වැඩේ නම් රුමේනියාවේ. මොකද ඉවතලන සියලුම බෝතල් ප්ලාස්ටික් බෝතල් වීදුරු බෝතල් එහෙම මේ තන තන කොට ගන්නට වැඩිය මෙතෙන්දී ලොකු දෙයක් මේ කට්ටිය බලලා තියෙනවා. එහෙමනම් ඉතින් අපි දැනට මල්ලි කීයක් එකතු වෙලා තියෙනවද කියලා බලන්නකෝ. එකක ලේ 8ක් තියෙනවා. අනිත් එකේ ලේ 39ක් තියෙනවා.
අනිත් එකේ ලේ 5ක් තියෙනවා. ඉතින් ලොකු මුදලක්. මේ තියෙන්නේ අපිට අදා ලදුපත් ලැබිච්ච මේ මුදල්. දැන් මේ ටික දීලා අපිට ලිඩල් එකෙන් අපිට අවශ්‍ය කරන මේ මුදලේ වටිනාකමට බඩු ගන්න පුළුවන්. රයිට් එහෙමනම් ඉතින් අපි අද දවසේ ඔබත් එක්ක ගෙනාවේ රුමේනියාවේදී ඉවතලන බෝතල් සහ ප්ලාස්ටික් වීදුරු බෝතල් වලින් අපි කොහොමද මුදල් හොයන්නේ කියලා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙන්නම්. එමනම් අපි ගිහින් travel with lion තවමත් ඔබ subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක press කරලා bell icon එක all දාලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ අප මුදාල සරින් නැරවීමේ හැකියාව අපට උදා වෙනවා. එමනම් ගිහින් සිළු දෙනාටම ජය වේවා.